ජනාධිපතිවරණයක් මහමැතිවරණයක් පවත්වලා ජනවරම් දෙකක් ජනතා විමුක්ති පෙරමුණ ලබාගෙන ගමේ බලයත් නගරේ බලයත් ජනතා විමුක්ති පෙරමුණට ආයාචනා කරමින් ඒ ලබා දී යුතුයි ඉල්ලීම් කරමින් අද රට වටේම ගමේ බලය නගරේ බලය ලබා දෙන්නට කියමින් තුන්වෙනි වරමකුත් ඉල්ලමින් වර්තමාන රජය මේ මැතිවරණ ව්‍යාපාරයට සහභාගී වෙනවා. අතිශයින්ම වැදගත් වෙනවා පිටම පවත්වන තුන්වෙනි මැතිවරණයේදී මේ රටේ ජනතාව සොයලා බලන්නට ඕන මේට පෙර ලබා දුන්නු ජනවරම් දෙක කොයි ආකාරයටද වර්තමාන රජය හසුරුවලා තියෙන්නේ. දැන් ජනාධිපතිවරණේ ලොකු වරමක් ලැබුණා. මහමැතිවරණේ ඊටත් වැඩිය ලොකු වරමක් ලැබුණා. මොකටද මේ වරම ලැබුණේ? ඒ වරම ලැබුණේ සුබ නැකතින් රට අනුරට බාර දීලා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරා. දැන් ජනතාව බලාපොරොත්තු වෙන පොහොසත් රටේ ජනතාව මොකක්ද හිතන්නේ ජන ජීවිත පිළිබඳව? මේ වර්තමාන පාලනය තුළ රට පොහොසත් වෙලා තිබෙනවද? ජීවිත ලස්සන වෙලා තිබෙනවා. පොඩක් හිතලා බලන්න. කරනවයි කියපු දේ බලයට ආපු හැටි බඩු මිල අඩු කරනවයි කිව්වා. සහල් මිල, කිරිමිටි මිල, පොල් ගෙඩියක මිල සීග්‍රෙන් ඉහළ ගිහිල්ලා. ජනතා අවශ්‍යතාවය තියෙන ලුණු ටිකවත් ජනතාවට අවශ්‍ය ලුණු ටිකවත් දී ගන්නට බැරි ආණ්ඩුවක් අද බිහි වෙලා තියෙනවා. ඒ පොරොන්දුක් කඩ කරලා 35000ක් රැකියා විරහිත උපාධිධාරීන්ට පළවෙනි ආයතනම පත්වීම ලබා දෙනවා කිව්වා. ඒ පොරොන්දුක් කඩ කරලා 33%කින් විදුලි බිල අඩු කරනවා කිව්වා. ඒ අඩු කරනකොට 9000 බිල 6000 වෙනවා කිව්වා. 3000 බිල 2000 වෙනවා කිව්වා. නමුත් බලයට ආපු හැටි විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරනවා මාස 6කට විදුලි බිල අඩු කරන්න නැහැ කියලා. ජනතාව මහජන උපයෝගීතා කොමිසම ඉදිරිපිට ගිහිල්ලා ඉදිරිපත් කරපු තර්ක විතර්ක හමුවේ තමයි 120කින් හරි විදුලි බිල අඩු කරන්නට උපයෝගීතා කොමිසම නියෝගය ලබා දුන්නේ. විදුලි බිල අඩු කරන්නට ජනාධිපතිවරයා කටයුතු කරේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව කටයුතු කරේ නැහැ. සිවිල් ප්‍රජාව, පුරවැසි ප්‍රජාව උපයෝගීතා කොමිසම ඉදිරිපිට ගිහිල්ලා ඉදිරිපත් කරපු කරුණු කාරණා මත කොහොමද විදුලි බල මණ්ඩලය අධික ලාභ ලබාගෙන එහි වාසිය පාරිභෝගිකයට ලබා නොදෙන්නේ කියන බරපතල තර්කය ඉදිරිපත් කිරීමෙන් පසුවයි උපයෝගීතා කොමිසම 120කින් විදුලි බිල අඩු කරේ. අපි අහන්න කැමති බොරු කියන ආණ්ඩුවෙන් ඉතිරි 13% අඩු කරන්නේ කවුද?
ඔබට මතක ඇති වරායින් ගොඩ බානකොට තෙල් මිල එකක් ජනතාවට අලෙවි කරනකොට තව මිලක් එහෙම වෙන්න ඉඩ තියන්නේ නැහැ කිව්වා. එහෙම වෙන එකම හේතුව ඇමතිට යනවා කොමිස් කුට්ටියක් නිලධාරීන්ට යනවා කොමිස් කුට්ටියක් දූෂණ වංචා හොරකම් ක්‍රියාත්මක වෙනවා තෙල් මත අධික බදු බරක් පටවනවා ඒ නිසා තමයි වරායෙන් ගොඩබාන තෙල් මිලටම ඔබට ලබා දෙන්නට බැරි කියලා. එහෙම කියලා බලයට ආපු හැටි මේ කොමිස් මුදල් දූෂණ වංචා හොරකම් බදු බර ඒක කොහොම ඉවත් කරනවා කිව්වා. ඉවත් කරලා වරායේ ගොඩබාන මිලටම තෙල් ටික ඔබට ලබා දෙනවා කිව්වා. එහෙම වෙන්නේ නැහැ. එතනක් කරේ බොරුවක්. එතනක් කරේ රැවටිල්ල. ගොවිතැනේ නියැලී සිටින ජනතාවට කලට වේලාවට පෝර සහනාධාරය ලැබෙන්නේ නැහැ. ගුණාත්මක භාවයෙන් ඉහළ පෝර ටික රටේ ගොවි ජනතාවට ලැබෙන්නේ නැහැ. මැතිවරණ ව්‍යාපාරය අද කියනවා අනෙකුත් භෝග වලටත් සහනාධාර දෙනවා. තවත් ලක්ෂ ගණනාවක් ජනතාවට මූල්‍ය සහනාධාර දෙනවා. අපි අහන්න කැමති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට තිබුණා නේද? ඔය ඉදිරිපත් කරන යෝජනා ටික අයවැයෙන් ඉදිරිපත් කරලා සම්මත කරගෙන මේ අද දවස් වෙනකොට ක්‍රියාත්මක කරන්න. එතනක් කරන්නේ බොරුව. එතනක් කරන්නේ රැවටිල්ල. එතනක් කරන්නේ ජනතාව ඇඳවීම. මේ බොරුකාර ජනතාව නොමග යවන ජනතාව රවටන ජනතාව අන්දවන දේශපාලනයට නැවතීමේ ලකුණු තබන්නට ඕන. බොරු කියලා ජනාධිපතිවරණය දෙන්න. බොරු කියලා මහමැතිවරණය දෙන්න. පරණ බොරු වෙනුවට දැන් අලුත් බොරු ටිකක් කියාගෙන යනවා. ජනතාව තීන්දුව කරන්නට ඕන. පිටම තුන්වෙනි වතාවට මේ බොරුවට ඉඩ දෙනවද කියලා. බොරු කියන ගමන් කියනවා මාලිමාවේ සභාවලට විතරයි ප්‍රතිපාදන වෙන් කරන්න කියලා. එහෙම කියනකොට අර සාමාන්‍ය දේශපාලන පක්ෂ ඒවයි සමාජිකයෝ පොඩ්ඩක් බය වෙනවා. මොකද බොහෝ දේශපාලන පක්ෂවල පුරුද්ද තමයි බලයක් එක්ක ජනතාවට සේවය කිරීම. මම ඔබට කියන්න කැමතියි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රතිපාදන දුන්නත් එකයි නැතත් එකයි. සමගි ජන බලවේගයට ශක්තිය දෙනවා. අපේ පළාත් පාලන ආයතන හරහා විශිෂ්ට ජනතා සේවා ප්‍රතිෂ්ඨ කරන්න. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මුදල් දෙනකන් අපි කට අරගෙන බලාගෙන ඉන්නේ නැහැ. අපිට පුළුවන් ජනාධිපතිවරයාගේ අරමුදල් ලැබුණත් නැතත් අපේ පළාත් පාලන ආයතන හරහා විශිෂ්ට සුවිශේෂී සේවාවක් ඉටු කරන්නට අපි පොරොන්දු වෙනවා කියන එක මම ඔබ සියලු දෙනාට ප්‍රකාශ කරනවා. ඔබට මතක ඇති මේ රජයේ සමාජිකයෝ කියනවා ඒ අය ජාතික ආරක්ෂාව සුරක්ෂා කිරීමේ සූරයෝ කියලා. ඒ අයට ඒ වීරකම තියෙනවා කිව්වා. හැකියාව තියෙනවා කිව්වා. දැනුම තිබෙනවා කිව්වා. මේසෙකුයි පුටුකුයි අරගෙන ඉන්නේ කිව්වා ටියුෂන් පන්තියක් උනත් දෙන්නම් කියලා. ජාතික ආරක්ෂාව පිළිබඳව. නමුත් අද සමාජයට මොකක්ද වෙලා තියෙන්නේ? සමාජය
මිනිමරුවන්ගේ, කප්පංකරුවන්ගේ, කොල්ලකාරයින්ගේ ග්‍රහණයට ලක් වෙලා. ගෙදරට ඇවිල්ලා වෙඩි තියනවා. ගෙදර කාමරයටත් ඇවිල්ලා වෙඩි තියනවා. මහපාරේ යනකොටත් වෙඩි තියනවා. මිදුලේ ඉන්නකොටත් වෙඩි තියනවා. වැඩබිමට ගියත් වෙඩි තියනවා. වැඩබිමට යන්නේනකොටත් වෙඩි තියනවා. අධිකරණ භූමියෙත් වෙඩි තියනවා. අධිකරණ ඇතුළෙත් වෙඩි තියනවා. විනිසුරුවන් ඉදිරි පිටත් වෙඩි තියනවා. මිනිමරු කල්ලි, පාතාල කල්ලි, සංවිධානාත්මක අපරාධ කරුවන් රටේ නීතිය අතට අරගෙන හමාරයි. රටේ නීතියක් නැහැ. නීතිය වල් බිහිදලා. කැලෑ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. රජෙන් අපි ප්‍රශ්න කරනකොට ඒගොල්ලෝ කියනවා මේ මිනිමරුන් ජාතික ආරක්ෂාවට අදාළ නැහැ. මේ මිනිමරුන් ජාතික ආරක්ෂාවට අදාළ නැහැ. මම අහන්න කැමතියි ජනතාවගේ ජීවිත රැක ගැනීම ජාතික ආරක්ෂාව නෙවෙයි. ඔබගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂා කිරීම ජනාධිපතිවරයා සතු ආණ්ඩුව සතු වගකීමක් නෙවෙයිද? දැන් ජාතික ආරක්ෂාව ගැන ලොකුවට කතා කරපු අය මීක් සද්දයක් නැහැ. මිනිමරු ඉදිරිපිට මේ රජයේ දන ගහලාම ආරයි. මේ මිනිමරු කොල්ලකාරී මංකොල්ලකාරී සංස්කෘතිය අපි පරාජය කරන්නට ඕන. බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්නට ඕන. භීෂණයෙන් තොර සමාජයක් අපි බිහි කරන්නට ඕන. අපි ඔබට කියන්න කැමතියි මේ රජයට බැරි දේ අපි කරනවා. අපේ පළාත් පාලන ආයතන හරහා හැම නගරයකම උපනගරයකම ගමකම කුඩා ගමකම වීදියකම මාවතකම වසමකම සිවිල් ආරක්ෂක ප්‍රජා ආරක්ෂක කමිටු ස්ථාපනය කරනවා. ඒ හරහා ජනතා කේන්ද්‍රීය ආරක්ෂක වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. පොලිසියත් ආරක්ෂකයන්සත් එක්ක එකට එක්ක වෙලා ආගමික සිද්ධාස්ථාන විවිධ ප්‍රජා කණ්ඩායම් මේ හැම දෙනාම එකට එකතු කරගෙන ප්‍රජා කේන්ද්‍රීය ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට අපේ පළාත් පාලන ආයතන අනිවාර්යයෙන්ම කටයුතු කරනවා කියන එක මම ඔබට කියන්නම්. ඒ දේ කරන්න පුළුවන්. ජනතා කේන්ද්‍රීයව නීතිය හා සාමය මේ හැම පාර්ශ්වයක්ම එකට එකතු කරගෙන ප්‍රජා ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක වෙනකොට මිනිමරුව පරාජය වෙනවා. මංගොල්ලකාරයෝ පරාජය වෙනවා. කුඩු කල්ලි පරාජය වෙනවා. ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ජයග්‍රහණය කරනවා.